Hi guys, ඔන්න අදට දවස් 7යි. අදට දවස් 7යි කුකුල් වැටුන්ට. අද මේ ඊටරේදී දෙක ගලවන්න ඕනේ මේ. එහා පැත්තේ එකයි. ඒකල්ල මේ දෙපැත්තෙන් උස්සන්න ඕනේ. දෙපැත්තේ දෙක උස්සනවා. උස්සලා මේ රේක කරන්නත් ඕනි. රේක කරලා මේ මුංගේ බර බලන්න ඕනේ අද. දවස් 7යි අදට. උගුරු ටික කරා බර බලලා ඉන්න ඕනේ. කිලෝ 1යි 325යි. කිලෝ 1යි 325යි guys. සත්තු පහක් දැම්මා මේ. උට එකෙක් ගේනවා ග්‍රෑම් 265ක් විතර එනවා. මේ දවස් 7න් සාමාන්‍යයෙන් ග්‍රෑම් 210ක් තමයි තියෙන්න ඕන. හොඳයි බර. දවස් 7න් 210ක් වගේ තමයි සාමාන්‍ය බර තියෙන්න ඕන. 265ක් තියෙනවා. දැන් මේක ඉතිරිදී දෙක ගලවලා රේක් කරමු. වතුරත් ඉවරයි. වතුර තියන්නත් ඕනේ. Hey guys, ඔන්න දෙපැත්තම ඉතිරිදී ගලවුවා. ඉස්සරහයි පස්සෙහි මේ දෙපැත්තම ගලවුවා. දැන් මේ දෙපැත්තේ ගලවන්න ඕනේ. රේක් කරන්න කලින් මේ ගලවන්නේ මේ දෙපැත්තේ ඉතිරි දෙක උස්සන්න ඕනේ. මොකද මේ නැත්තම් මේ රේක කරද්දී අර රස්නේ අපිට එනවනේ. මේ රස්නේ පිට වෙන්න දෙන්න ඕනේ මේ එළියට. නැත්තම් අමාරුයි සත්තුන්ට. මේ ඒක දෙපැත්තෙන් උස්සලා රේක කරන්න ඕනේ. රේක් කරද්දී. guys ඔන්න දෙපැත්තේ ඉතිරිදී උස්සගත්තා. දැන් මේ රේක කරන්න ඕනේ. දරා වෙලා තියෙන දෙකම රේක කරන්න ඕනේ. ඊපස්සේ වතුර තියන්න ඕනේ. කෑම දාන්න ඕනේ. මේ ආද මේ කහ පාට තැටි අද අයින් කරනවා. තැටි අයින් කරලා මේ කහ පාට භාජන දානවා. මේ දැන් තැටි අයින් කරන්න ඕනේ කාලේ හරි. මේ භාජන වල යටින් තැටි තියන්නත් ඕනේ. මේ ටිකක් ඉස්සෙන්න. අද ඉඳන් මේ බෙහෙත් එක දාන්න ඕනේ. මේක මේ මිලිලීටර් 100ක් දාන්න ඕනේ මේකට. මේකට මිලිලීටර් 100ක් දාන්න ඕනේ. මේක මේ කැම රුචි එහෙම වැඩි කරන බෙහෙත් එක. හොඳයි. මේක තමයි දාන්නේ. දැන් අර දවස් දෙක තුනේ මෙන්න මේක දැම්මා. මේකෙන් තමයි සෙම ගතිය එහෙම තියනවනම් සත්තුන්ගේ මේ සෙම ගතිය එහෙම යනවා. සෙම එහෙම හැදෙන්නේ නැහැ මේක දාපුවා. මේකේ මිලිලීටර් 50ක් දැම්මා මේකට. එනෝතා ඔය බෙහෙත් ටික තමයි අද දැන් දාන්න තියෙන්නේ. දාන වතුර පුරවන්න තියෙන්නේ. රේක් කරලා ඉවරයි. කෑම දාන්න ඕනේ. රේක් කරන්න ඕනේ. රේක් කරලා ඉවරයි. කෑම දාලා වතුර තියන්න ඕනේ.